දුවේ පුතේ, අද අපි බලන්න හදන්නේ අතරමං වෙච්ච චූටි මීයාගේ කතාව. ඉතින් මේ කතන්දරේ ඉන්නේ ලස්සන චූටි මී පැටියෙක්. මේ චූටි මීයා කියන්නේ පොඩිම පොඩි අලු පාට මී පැටියෙක්. එයා හිටියේ ලොකු කුස්සියක බිත්ති අයිනේ තියෙන පොඩි සිදුරක් ඇතුලේ. ඒ සිදුර මේ චූටි මීයාගේ සුව පහසු උණුසුම් නිවස. ඉතින් හැමදාම හවස් වරුවට මේ චූටි මීයා එළියට ඇවිත් බිම් පැටිලා තියෙන පුංචි කෑම කෑලි හොයාගෙන ආපහු ගෙදර අරන් යන්නේ හරිම සතුටින්. එකම එක දවසක් මේ චූටි මීයා තවත් කෑමක් හොයන අතරදී ඈතින් දකිනවා ලොකු ලී මේසයක් යට ලස්සනට දිලිසෙන සුදු පාට ගොඩක් වගේ දෙයක්. අනේ ඒක නම් නියමයි. සුදු සීනි කැටයක් වෙන්න ඇති කියලා හිතපු චූටි එයාගේ ගෙදර සුවඳත් අමතක කරලා ඒ දිහාට හයියෙන් දුවන්න පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා චූටි ඉක්මනට ගිහින් ඒ සීනි කැටේ හපලා කනවා. හරිම රසයි. ඒත් කෑම කාලි වරුණාට පස්සේ චූටි හැරිලා බැලුවා. දැන් එයා හිටියේ ගෙදරින් ගොඩාක් ඈත. වටපිටාව හරිම ලොකුයි. හරිම මුතුයි. එයාගේ පුරුදු බිත්තිය කොහෙද කියලා චූටිට හොයාගන්නවත් බැරි තරමට එයා ඈත් වෙලා. චූටිගේ හිතේ චූටි බයකොත් තනිකමක් වගේ හැඟීමකුත් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් මේ චූටි හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අනේ මම අතරමං වුණා, මට ගෙදර යන්න ඕනේ කියලා එයා ඇඬුවා. ඒ වෙලාවේ එතනින් ගියපු කඩිසර කුහුඹුවෙක් චූටි දිහා බැලුවා. පුංචි යාළුවා ඇයි ඔයා අඬන්නේ කියලා කුහුඹුවා ඇහුවා. චූටි වෙච්ච හැමදේම කුහුඹුවාට කිව්වා. ඉතින් කුහුඹුවා කිව්වා බය වෙන්න එපා. ඔයාගේ නහයට හොඳටම ගඳ දැනෙනවා නේද? දැන් ඔයා හොඳට පොළව දිහා බලලා ඔයාගේ ගෙදර පුරුදු සුවඳ දැනෙන දිශාවට යන්න පටන් ගන්න. චූටි මීයා එයාගේ පොඩි නහය බිම තියලා පුරුදු සුවඳක් හොයන්න පටන් ගත්තා. ටිකෙන් ටික එයාට කුස්සිය සුවඳ සහ එයාගෙම ගෙදර පුංචි සුවඳ දැනෙන්න පටන් ගත්තා. ඉතින් එයා මෙහෙම යනකොට තව ටික දුරක් ගියාට පස්සේ අර පුරුදු උණුසුම් සුවඳ හරිම ළඟින් දැනෙන්න පටන් ගත්තා. චූටි උඩ බලනකොට එයාගේ පුංචි සිදුර පෙනුණා. යූහූ කියලා චූටි හයියෙන් කෑ ගහලා ඉක්මනට දුවලා ගිහින් ගෙදරට රිංගුවා. ඉතින් එදා ඉඳන් මේ චූටි කවදාවත් තනියම ඈතට නම් යන්න ගියේ නෑ. එයාගේ සුව පහසු නිවස තමයි ලෝකේ හොඳම තැන කියලා චූටි තේරුම් ගත්තා. ඉතින් පුතේ මෙන්න මේ විදිහට තමයි අතරමං වෙච්ච පුංචි මීයාගේ කතාව ඉවර වෙන්නේ.